අද මං ඔයාලට අරන් ආවේ මස් මාළු නැති දවසට මස් වගේම රසට කන්න පුළුවන් අල කරි එකක් ගෙදරදීම හදාගන්න විදිහ. මේ අල කරිය හැදුවාම මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ගොඩක්ම රසයි. එහෙනම් අපි බලමු කොහොමද මේ අල කරි එක හදාගන්නේ කියලා. මෙතන මම අල ග්‍රෑම් 500ක් පොතු ඇරලා හොඳට සෝදලා අරන් තියෙනවා. ඒක ටිකක් මම ලොකු කෑලි වලට කපා ගන්නවා. අල ටික කපා ගත්තට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 4ක් වගේ එකතු කර ගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම කපා ගත්ත අල කෑලි ටික එකතු කර ගන්නවා. දැන් අල ටික සාමාන්‍ය ප්‍රමාණයට බෙද ගන්න ඕනේ. ගොඩම බෙද ගන්නත් එපා. මෙන්න මේ තරමට බෙදීගෙන එනකොට මම අල ටික පෑන් එකෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ වෙනත් භාජනයක් අරන් තෙල් මේස හැඳි 2ක් වගේ එකතු කරලා තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට මම මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගෙන බෙද ගන්නවා. ඒකටම මම සූදුරු තේ හැඳි භාගයක්, තලාගත්ත එනසාලට 2ක්, කුරුදු පොතු කෑලි ටිකක් එකතු කරලා විනාඩියක් වගේ බෙද ගන්නවා. ඊට පස්සේ මම පේස්ට් එකක් හදා ගන්නවා. තක්කාලි ගෙඩියක්, සුදු ලුණු බික් 3ක්, ලුණු ගෙඩියක්, ඉඟුරු පොඩි කෑල්ලක්, වේලිච්ච මිරිස් කරල් 3ක් එකතු කරලා හොඳ පේස්ට් එකක් හදා ගන්නවා. බ්ලෙන්ඩර් එකක් නැති අයට වංගෙඩිය කොටලා උනත් ගන්න පුළුවන්. දැන් මම මේ පේස්ට් එක තෙල් එකටම එකතු කරලා විනාඩියක් 2ක් බෙද ගන්නවා. විනාඩි 2කට පස්සේ 3-5 තේ හැඳි එකක්, කහ කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු රස අනුව එකතු කරලා හොඳට කලවම් කරගෙන විනාඩියක් වගේ හොඳට බෙද ගන්නවා. විනාඩියකට විතර පස්සේ බෙදගත්ත අල ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගත්තට පස්සේ වතුර කෝප්පයක් විතර එකතු කරලා අල ටික හොඳට උයා ගන්න ඕනේ. මේ විනාඩි 5කට විතර පස්සේ දැන් මම කපාගත්ත කරපිංච කෑලි ටිකක් මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ අල කරිය ගොඩක්ම රස. හොඳට හින්දලා ගත්තාම ඒක නිසා ටිකක් හොඳට හින්දලා ගන්න. මේ තියෙන්නේ මස් රසට හදාගත්ත අල කරිය. මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. හරිම රසයි. එහෙනම් ඔයත් මේ විදියට හදලා බලන්න අමතක කරන්න එපා. මේ වගේ රෙසිපි එකක් ආයෙත් අරන් එනකන් ඔයාලට සුබ දවසක්.